ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ලංකාවේ රස හොයාගෙන යන රස ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පාරවල් අයිනේ තියෙන කඩවල වගේම රසට කොහොමද හරියටම ෆලූඩා එකක් හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව යන් අපි වීඩියෝ එකට. මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා මේක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා. මොකද මේක රසවත් කරගන්න ක්‍රම ටිකක් මම කියලා දෙනවා. ඒක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මේ ෆලූඩා එක හදන්න අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි බලන්නේ. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා උණු වතුර ස්වල්පයක්, ඒ වගේම කසකසා ඇට ස්වල්පයක්, තව කලරින් ටිකක්. ඔයා මේක අවශ්‍ය නම් විතරක් ගන්න. ඒ වගේම ජෙලි. මෙතන ඔයාලා මේ කැමති ජෙලි එකක් ගන්න පුළුවන්. මම කඩෙන් ගත්ත ජෙලි එකක් තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ සුදු කිරි පිටි. ඒ වගේම සීනි ඕන වෙනවා. තව අපිට මේක ලස්සන කරගන්න පළතුරු කෑලි ඕන වෙනවා. ඔයාලා මේක අවශ්‍ය නම් විතරක් ගන්න. ඒ වගේම රෝස සිරප් එක. මේ තියෙන අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල මේක තැනට අරගෙන අපිට මේ කිරිපිටි සීනි දාලා දිය කරගන්න ඕන නිසා මේ වගේ ඇල්මීනියම් කෝප්පයක් හරි වට කැමති කෝප්පයක් ගන්න පුළුවන්. මම දැන් තියෙන ඇල්මීනියම් කෝප්පයක් මේකට ඒක හොඳට දිය කරගන්න පුළුවන් නිසා ඊට පස්සේ අපි මේකට කිරිපිටි ටිකක් දානවා. කිරිපිටි හැරි දෙකක් තුනක් වගේ දාගන්න. ඊට පස්සේ අපි මේකට සීනි එකතු කරගන්නවා. ඔයා වැඩියෙන් පයින් රසට කැමති නම් සීනි හැඳි 3ක් 4ක් වගේ දාගන්න. ඔයා සීනි වැඩි කැමති නැති කෙනෙක් නම් සීනි හැඳි 2ක් වගේ දාගන්න. ඊට පස්සේ මෙහෙම සීනි හැඳි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ අපි උණු වතුර කෝප්පයක් අරගෙන මේ ටික දිය කරගන්න ඕන නිසා උණු වතුර දාලා මේ සීනි කිරිපිටි උණු වතුර දිය වෙන විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ඔයා කැමති නම් විතරක් මේ කලරින් එක ගන්න. රෝස පාට කලරින් එකක් අරන් තියෙන්නේ. ඒකේ බිඳුවක් වගේ දාගන්න. මොකද මේක දාගන්නේ අපි ලස්සන වෙන්න. ඊට පස්සේ අපි රෝස් සිරප් එකෙන් තේ හැඳි එකක් හරි දෙකක් හරි දාගන්න. මම මෙතන දාගත්තේ තේ හැඳි දෙකක්. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ සීතල වතුර නැත්නම් කූල් වතුර අරගෙන මේ රෝස් සිරපුයි කලරුයි දාපු එකට එකතු කරගන්න ඕනේ. ඒ කූල් වතුර ටිකත් හොඳින් එකතු කරගෙන අපි මේ ටික ඔක්කොම ටික හොඳින් මිශ්‍ර වෙන විදිහට කලවම් කරගන්න ඕනේ. මේ ටික ඔක්කොම කලවම් කරගත්තට පස්සේ අපි ඊළඟට දානවා කස ඇට. කස ඇට ටිකක් දැම්මොත් අර කස ඇට හැපෙදි රහයනේ. ගොඩක් අය ඒකට කැමති නැහැ. සමහරක් අය ඒකට කැමති. ඔයා කැමති ගානට, ඒ කියන්නේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කස ඇට දා ගන්නත් පුළුවන්. මම මෙතන කස ඇට ටිකක් වැඩියෙන් දාගත්තා. ඊට පස්සේ කස ඇට ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න. මෙන්න මේක චුට්ටක් ඔයාලා කරලා බලන්න. ඇත්තට මේක හොඳයි. මේ අපි ෆලූඩා එක හදන්න කලින් අයිස්ක්‍රීම් ටිකක් දාලා මේක හොඳට දිය කරගන්න. අයිස්ක්‍රීම් එක හොඳට දිය කරගන්න. එතකොට අපිට මේ ෆලූඩා එක උගු ගතිය වගේම මාරම රසයි. ඔයාලට පේනවනේ මේ ඒක දාපුවාම. ඊට පස්සේ හැම දාලා මේ කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේ ෆලූඩා එක හදා ගන්න අවශ්‍ය එක වීදුරු ගන්නවා. ඒ වීදුරු අරගෙන ඒකට අයිස් කැටි ටිකක් දා ගන්නවා. ඊට පස්සේ ඔය තියෙන්නේ අපි හදාගත්ත ෆලූඩා මිශ්‍රණය. ඒකයි අයිස් කැටි දාපු වීදුරුවට දාගන්න ඔයාලා. ඒ දාගෙන ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේකට දැන් අයිස්ක්‍රීම් ටිකක් දාගන්න. කියන්නේ සාමාන්‍ය ටිකක් රසයි අපි ගෙදර බොන්නේ හදන්නේ. සහ මුත් එක්ක පිළිගන්න වගේනේ හදන්නේ. ඒ නිසා අයිස්ක්‍රීම් ටික කැඩියෙන් දාගන්න. අයිස්ක්‍රීම් කන්න කැමති ඉන්නේ සමහරක් ගොඩක් අය, සමහරක් අය නෙමෙයි ගොඩක් අය කැමති ඉන්නේ. ඊට පස්සේ අපි කඩෙන් ගත්ත පළතුරු කෑලි ටික මේ කුඩින් දාන්න ලස්සන කරගන්න. ඊපස්සේ පළතුරු කෑලි ටික දාලා ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේකට අපි අර කඩෙන් ගත්ත ජෙලි ස්වල්පයක් දාගන්න ඕනේ. ඔයාලා මේක කැමති නම් අතු පාට ගන්න. හරිද? අතු පාට, කොළ පාට ඒ වගේ තියෙනවානේ. මම මෙතන ගත්තේ කොළ පාට. ඒ ජෙලි ටිකක් දාගෙන ඊට පස්සේ අපි අර රෝස් සිරප් එකෙන් චුට්ටක් උඩින් ලස්සනට කැමති වා ඩිසයින් එකක් දාගන්න. මෙතන මම ඩිසයින් එකක් දාගත්තේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ අවසාන රිසල්ට් එක. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆලූඩා එක. ඇත්තටම මේක මාරම රසයි. ඔයාලා try කරලා බලන්න. මේක හදලා ඉවර වෙලා කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අමතක නොකර රස ලංකා YouTube channel එක subscribe කරන්න.